මේ දවස්වල කුඹුරු වල වැඩ පටන්ගෙන මාසයක විතර කාලයක් ගත වෙලා තියෙනවා. අලිරංචුත් තැන් තැන් වල තියෙන වන රොදවල් වල නැවතිලා ඉඳලා ආහාර හොයාගෙන කුඹුරු වලට වගේම ගම්මාන වලටත් යනවා. ඒ විදිහට මහව පැත්තට ගිහිල්ලා හිටිය වනාලි රංචුවක් නැවත ගල්ගමුව පැත්තට එන අතරතුරදී අපිට මුණ ගැසුණා. අලිපාර බලන ගොඩක් අය දැන් දන්නවා. අපි ඉතින් අලි බලන්නේ නිකම්ම නෙවෙයි කියලා. ගොඩක් වෙලාවට මේ අලිරංචු වල ඉන්නේ ආබාධ වලට ලක්වෙච්ච වනාලි. ඒගොල්ලන්ට ප්‍රතිකාර කරවන්න ඕන වෙලාවට අපි ඒ පිළිපද දැනුම් දීලා ප්‍රතිකාර කරන්න උනන්දු කරනවා. පේනව නේද අද මේ රූපරාම්පල පටන්ගෙන ටික වෙලාවක් යනකොට අපිට හම්බ වෙන්නේ සොඬවැල කැපිච්ච ඇත්පැටියෙක්. සොඬවැල කැපිච්ච ඇත්පැටව දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ දල ටිකක් දිගයි. දල දෙක තියෙන්නේ දෙපැත්තට. එයා ඉන්නේ අර කකුලට මන්දක් වැටිලා තිබ්බ අලිපැටියෙක් හිටියා නේද? අන්නේ රංචුවේ තමයි ඒ ඇත්පැටියයි. නමුත් මේ ඇත්පැටියා ඒ රංචුවේ කෙනෙක් නෙවෙයි. මේ ඇත්පැටියා අපිට හම්බ වෙලා තියෙනවා මීට කලින් බෝගස් වැව හේන්යායේ. මෙයා රැස්වෙහෙර පැත්තේ වැඩිපුර ගැවසෙන ඇත්පැටියෙක්. අපිට එක දවසක්වත් මෙයා හම්බ වෙලා නැහැ. ගල්ගමු සහ අබම්පොල අතර තේක්ක කැලේට යනවා. මෙයා මේ පැත්තට යන ඇත්පැටියෙක් නෙවෙයි. ඔන්න ඉතින් මේ රංචුවේ ඉන්නවා කරපටියක් දාපු ගෑනු සතෙක්. මේ කරපටිය පරණ එකක්. මීට වසර 4කට 5කට වගේ කලින් තමයි මේ සංඥා කරපටිය පළඳවලා තියෙන්නේ. නමුත් මේක දැන් වැඩ කරන්නේ නැහැ. පසුගිය වසරෙත් අවසාන කාලේ මේ විදිහට සංඥා කරපටි දැම්මා. වනාලි රංචු කොහාටද යන්නේ? ඒ වගේම සමහර තනියම ගැවසෙච්ච පිරිමි සත්තු කොහාටද යන්නේ කියලා බලන්න. කොහොම හරි ඉතින් ඒ වැඩේ වෙලාවෙත් මේ පරණ කරපටි ටික කපලා ඉවත් කරේ නෑ. මේ කරපටිය කරේ තියෙන එකෙන් අපිට ප්‍රයෝජනයකුත් නැත්තම් සංඥාවක් ලැබෙන්නේ නැත්තම් නිකරුණේ මේ සතාට හිරිහැරයක් වන විදියට මේක කරේ තියෙන එක හොඳ නෑ නේද? ගල්ගමු ප්‍රදේශයේ මේ විදිහේ පැරණි සංඥා කරපටි කරේ තියෙන වනාලි එහෙමත් නැත්නම් ගැහැණු සත්තු 4-5 දෙනෙක්ම ඉන්නවා. පුළුවන් නම් ඉතින් පුළුවන් ඉක්මනට මේ කරපටි ටිකක් කපලා ඉවත් කළොත් තමයි වටින්නේ. අලි ටික ජලාශයකට බැහැලා වතුර හරහා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේගොල්ලෝ හැම කෙනාගේම පේනව ඇඟේ වතුර තියෙනවා. ඔන්න ඉතින් තවත් දඟකාර අලිපැටියෙක් එනවා ඉස්සරහට. එයාගෙත් සොඬවැලේ මොකක් හරි ආබාධයක් තියෙනවා. අපිට මීට කලින් හම්බ වෙලා තියෙනවා මේ වගේම වයසේ පැටියෙක්. එයාගේ සොඬවැලේ මන්දක් තිබුණා. සතුන් දඩේමට යොදන. සමහර විට එයාම වෙන්න පුළුවන්. ඒ කලින් දැක්ක එක්කෙනාගේ සොඬවැලේ මන්ද තියෙන තැනම තමයි මෙයාගෙත් මේ විදියට දියර ගලනවා වගේ පේන්නේ. තෙත් වෙලා තියෙනවා. කොහොම හරි ඉතින් අලි ටික ගම්මානේ පැත්තට ඇදෙනවා. වැව පැත්තේ ඉඳලා. පේනවනේ මේ පුංචි පැටව උනත් හරි අපූර්වට තනි නියර දිග ගමන් කරනවා. ගොඩක් අලි මඩේ යන්න කැමති නෑ. මේ විදියට උස් තැනකින් තමයි ඕන් ගමන් කරන්න කැමති. මේ රංචුවේ අලුත් සංඥා කරපටි තියෙන කවුරුත් හිටියේ නෑ. මෙන්න මේ පරණ සංඥා කරපටියේ තියෙන ගැහණු සතා තමයි හිටියේ. මෙන්න මෙතන ලියද්දක තියෙන වතුර බොනවා එක්කේ. නමුත් ඒ වෙලාවේ රූපරාම්පල හරියට ගන්න පුළුවන් කමක් නැහැ. අපි හිටිය තැන ටිකක් අපහසුයි. රූපරාම්පල ගන්න එතන. එයාගේ සොඬවැල කැපිලා තියෙන්නේ. අපි මීට කලින් රූපරාම් කීපයක්ම අරන් ඇවිල්ලා තියෙනවා. එයා ගැන. අපිට එයා මුලින්ම හම්බ වෙන්නේ 2021 වර්ෂයේ. නමුත් ඉතින් මේ දක්වා එල්ලෙන සොඬවැලේ උතට ආහාර අරගෙන ජීවත් වෙනවා. සොඬවැල සම්පූර්ණයෙන්ම කැපිලා එක පැත්තකින් විතරක් ඉතුරු වෙලා තියෙනවා. දැක්ක නේද මේ අලිරංචුවේ කී දෙනෙක් ආබාධිතයෝ ඉන්නවද කියලා. මොනවා වුණොත් ඉතින් මේ සබා දහමෙන් ඔවුන්ට ආශිර්වාදය ලැබෙනවා. ඔවුන්ට ඒ විදිහේ ආබාධ ඇති වුණා. ඔවුන් හොඳින් ජීවත් වෙනවා. ඔවුන්ගේ තුවාල ඉබේම සුව වෙලා. ඒවට ප්‍රතිකාර කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. නමුත් ඔවුන් හොඳින් ජීවත් වෙනවා. මිනිස්සුන්ට වඩා සබා දහම මේ සත්තුන්ට උදව් කරනවා. ඒක තමයි අපිට මේන් පේන හොඳම උදාහරණය. පාරේ යන ඕන කෙනෙකුට පේනවා මෙතන අලි බෑලා ඉන්නවා කියලා.
ඉතින් යන යතුරුපැදි නතර කරලා ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඔවුනුත් හරි ආසාවෙන් අලි දිහා බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් ටික වෙලාවක් යනකොට මෙතනින් අලි රංචුව එහා පැත්තට යන්න ගියා. මෙතන තියෙනවා පුංචි වනපටියක්. පුංචි වන රොදක්. ඒක හරහා ඔවුන් ගමන් කළා. අපිට ඉතින් එහා පැත්තට යන්න පුළුවන් කමක් නැහැ. අපි මෙහා පැත්තට වෙලා බලාගෙන ඉන්නවා. තවත් අලි ඇත්තු එනවද කියලා. පුංචි දල ඇත්තු දෙන්නෙක් ඉස්සෙල්ලා ඇවිල්ලා ඇතුළට ගියා. ඔන්න ඉතින් එතකොට තමයි මෙන්න මෙයා එළියට ආවේ. කවුද මේ හැබෑට? රට්ට ඇතා නේද? අපි මේ ස්ථානයෙන්ම මීට කලින් සති 3කට විතර කලින් මේ රට්ට ඇතා එහා පැත්තට පාර පනිනවා රූපගත කළා. හැබැයි ඒ වෙලාවේ රට්ට ඇතාගේ මේ මද කිපෙන තැන මේ විදිහේ වලක් දක්නට ලැබුණේ නැහැ. කලින් මේ ප්‍රදේශයෙන් මේගොල්ලෝ රණ්ඩු වෙලා ගියාට පස්සේ නැවත වෙනත් තැනකින් මේගොල්ලෝ නැවත රණ්ඩු වෙනවා කියලා ආරංචි වුණා. රට්ටයි රගුයි දෙන්න. කොහොම හරි ඉතින් ඒ වෙලාවේ වැඩිච්ච දල පහරකට වෙන්නේ නැති මේ මද වෑහෙන තැන ටිකක් වල ගැහිලා තියෙන්නේ. කොහොම හරි ඉතින් ලොකු ආබාධයක් පේන්නේ නැහැ දෙන්නටම. පුංචි පුංචි තුවාල ටිකක් තියෙනවා. රකු මේ වෙනකොට මේ ප්‍රදේශයෙන් ටිකක් ඈතට ගිහිල්ලා. නමුත් ඉතින් රංචුවක් එක්ක එකතු වෙලා රට්ට ඇතා ඉන්නවා. මෙතන ඉතින් රංචුවේ අලි 100ක් විතර ඉන්නවා කියලා තමයි මේ ගමේ කට්ටිය කියන්නේ. අපි ඉතින් මේ වෙලාව වෙනකොට අලි 30ක් විතර වගේ නම් දැක්කා. තවත් ඇතුලේ කෑ ගහනවා ඇහෙනවා. රංචු දෙකකට ඉන්නේ මේගොල්ලෝ. කොටස් දෙකක්. දෙපැත්තකින් ආව අලි පරම්පරා දෙකක් වෙන්න පුළුවන් මෙතන ඉන්නේ. ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් ඈතට ගිහිල්ලා නැවත මේ පැත්තට එනකොට ඔවුන් එකම වැවේ දෙපැත්තේ නැවතිලා. දැන් ඉතින් ඔවුන් කොහාට යයිද කියලා හිතා ගන්නවා. හැම තැනම කුඹුරු වැඩ කරලා තියෙනවා. ගොවියෝ පැල් රකින්නවා රාත්‍රී කාලේ. අඳුර වැටෙන්න කලින් මේගොල්ලෝ මෙතනින් පාර පණී කියලා තමයි අපි දැන් මේ පාරට වෙලා බලාගෙන ඉන්නේ. දැන් ඉතින් 6:00 වගේ වෙලා. මෙතනින් එහා පැත්තේ ගමට යන්න ආපු කට්ටිය අපි නතර කරගත්තා. පාලම ළඟ. ගම පැත්තෙන් අඹම්පොළ පැත්තට යන්න ආව කට්ටියටත් එහා පැත්තේ කට්ටිය නතර වෙන්න කියලා. කොයි වෙලාවෙ අලි මෙතනින් පාර හරහා මාරු වෙයිද කියලා දන්නේ නැහැ. මොනවා වුණත් ඉතින් රට්ට කියන්නේ සෙල්ලක්කාරයෙක්. ඒ නිසා ටිකක් පරිස්සමින් ඉන්නේ කොහොඳයි කවුරු. අලි ටික එන සද්ද ඇහුණ ගස් අස්සෙන්. ගස් කඩාගෙන කෑ ගහගෙන. ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට මෙන්න මේ විදිහට තමයි අලි ටික මෙතනින් එහා පැත්තට මාරුනේ. මේගොල්ලෝ ඉතින් අද රාත්‍රී කාලේ කොයි පැත්තට යයිද කියලා නම් කියන්න දන්නේ නැහැ. මේ අලි ටික ඉතින් දැන් මේ පාර හරහා මාරු වෙන්නේ කුඹුරු යායකට. එතන ටිකක් ඉඩ තියෙනවා කුඹුරු යාය අයින් මේගොල්ලන්ට යනවා නම් යන්න පුළුවන්. කුඹුර මැද්දේ යයිද කුඹුර අයිනේ යයිද කියලා අපි දන්නේ නැහැ. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අද දවසේ රට්ට ඇතත් එක්ක හිටිය අලි 100ක් විතර රංචුව පාර හරහා මාරුනේ. එමෙන් තව අලි එනවා කැලේ ඇතුලේ ඉඳලා. ඒගොල්ලන්ට කිසිම හදිස්සියක් නැහැ එහා පැත්තට යන්න. අලි ටික මෙතනින් පාර පනිනකොට අපිට ඇහුණා එහා පැත්තේ පැලක ඉන්න ගොවි මහත්තයෙක් අලි ටික එලවනවා. මොකද ඔවුන් බලාගෙන ඉන්නේ ඔවුන්ගේ කුඹුරු ටිකට අලි ටික එන්න කලින් ඉවත් කරගන්න. අලි ටික කුඹුරට බැස්සොත් ඔලු කුඹුරම ඉවරයි. අලිත් ඉන්නේ කුසගින්. ඔවුන්ට ඉතින් වසරේ ඉතිරි මාස කිහිපය තමන්ගේ කුස පුරව ගන්න තියෙන්නේ මේ කුඹුරු වලින් ගන්න අස්වැන්න. අවසාන ඉතින් අපිට කියන්න තියෙන්නේ ඇත්තටම මේ වනාලිත් පව්. ඔවුන්ට යන්න එන්න තැනක් නැහැ. ඔවුන්ගේ මාවත් ටික අවහිර වෙලා. ඔවුන් හිටිය වනාන්තර දැන් එලිපෙහෙලි කරනවා දවසින් දවස. ඒ වගේම තමයි අලි ටික ගම් වැදුනට පස්සේ මේ අහිංසක ගම්වල අහිංසක මිනිස්සුත් පව්. හැමදාම දවල් රෑ දෙකම පැල් රකින්නවා. කුඹුරු ගොවිතැන් වන සතුන් බේරගන්න. ඔන්න ඉතින් අද දවසේ අලි කතාව මෙතනින් ඉවරයි. ආයෙත් අලි කතාවක් අරගෙන ළඟදී මෙන්න. අලි පාරත් එක්ක එකතු වෙලා හිටිය සියලු දෙනාටම බොහොමත් ස්තුතියි.